සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හරිම ආදරෙන් මම ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන්ම Beauty for You Treatments by Chula මගේ channel එකටත් ඔබ හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්න යන්නේ ඔන්න වියලි සම වෙනුවෙන් මම මේ වෙනකම් භාවිත කරන නිෂ්පාදන මිල ගණන් එක්කම මට හොඳම ප්‍රතිඵල ලැබුණු නිෂ්පාදන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මිල ගණන් ඒ වගේම මම භාවිත කළේ කොහොමද කියන එක මම අද ඔයත් එක්ක ෂෙයා කරගන්නවා. සහ මම මීට කලිනුත් වියලි සම වෙනුවෙන් වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම නිෂ්පාදන මම ඊට පස්සෙත් මගේ ප්‍රොඩක්ට් වලට මම එකතු කරගත්ත නිෂ්පාදන තියෙනවා. ඉතින් ඒවත් මම ඔයාලට පෙන්නනවා. ඉතින් ඒ වගේම මම හොඳම ප්‍රතිඵල තියෙන නිෂ්පාදනත් ඔයාලට කියනවා. ඉතින් මම මේ භාවිතා කරන නිෂ්පාදනම ඔයත් කාලයක් ඉඳලා භාවිතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. ඉතින් එතනදී වෙනස වෙන්නේ ඔයා පාවිච්චි කරන විදිය. ඉතින් මම භාවිතා කරපු විදිය ඒ වගේම කොහොමද ඒ වගේ මිල ගණන් ඒ වගේම තමයි මට උපතින්ම තියෙන්නේ වියලි සමක්. ඉතින් ඒ වියලි සම මම මේ විදිහට ගොඩාක් දුරට හොද කරගෙන කොහොමද කරගෙන ආවේ කියන එක මම අද ඔයත් එක්ක මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න නැතුව නම් මගේ වීඩියෝස් බලන්නේ subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අඩු මිලේ ඉඳලා වැඩි මිලට තියෙන නිෂ්පාදන කීපේ මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් පළවෙනි නිෂ්පාදනය තමයි ඔරල්ගා එක. ඉතින් මේ ඔරල්ගා කියන ලෝෂන් එක වියලි සම වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ නිෂ්පාදනයක්. ගොඩාක් හොඳයි. මම අවුරුදු ගාණක් තිස්සේ භාවිතා කරනවා. පොඩි කාලෙත් මම මේක පාවිච්චි කරලා තියෙනවා. කියන පාසල් යන පොඩි කාලේදී. හැබැයි මට ඒ කාලේදී අර අපි කොහොමද ස්කින් එකක් මේන්ටේන් කරන්නේ, මම කොහොමද මේකේ රිසල්ට් ගන්න විදියට භාවිතා කරන්න කියන එක ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි වයසින් වැඩි වෙනකොට අපිට තේරෙනවානේ මගේ ස්කින් එක මම ලස්සනට තියාගන්න ඕන. මේ විදිහට කරන්න ඕන කියන කාලේ ඉඳලා මම හරීම නිවැරදිම ක්‍රමයකට මේක පාවිච්චි කරා. ඉතින් මම මේක භාවිතා කරනකොට ඔයා මේක ලික්විඩ් එකක් වගේනේ තියෙන්නේ. ඉතින් මේ ලික්විඩ් එකක් වගේ තියෙන නිසා අර අපි ස්කින් එකට ගාපු තෙත පිටින් මේ කියන්නේ අපි වොෂ් දාලා ආව ගමම මේක ආලේප කරන්න ඕනේ. එහෙම නැත්නම් අර වියලි මහමේ තමයි ගෑවෙන්නේ. එතකොට ටිකක් අපහසුයි. ඒ නිසා අර වතුර ගතිය කියන්නේ අපි තෙත මාතු කරලා සීතල ගතිය හැමේ තියෙනකොටම තමයි ඇප්ලයි කරන්න ඕනේ. අනිත් එක තමයි ඔයා දැන් හිතන්නකෝ උදේට අපි මේක ගෑව මම මේක උදේ කාලයට භාවිතා කරනවා. සමහරක් වෙලාවට මගේ බොඩි ලෝෂන් එක මික්ස් කරලා පාවිච්චි කරනවා. රාත්‍රී කාලයටත් භාවිතා කරනවා. ඉතින් ඒක එහෙම ටයිම් එකක් නැහැ. මම පාවිච්චි කරනවා. එතකොට අනිත් දේ තමයි අපි දැන් ඔයා හිතනකෝ උදේ කාලේ මේක ගෑව ඊට පස්සේ පැය 8කට විතර වගේ පස්සේ ආය ගන්නවා රාත්‍රී කාලයට කියලා. ඉතින් ඒ වගේ වෙලාවෙදී ඔයා අර ලේයර් එකේ උඩින්ම කිසිම වෙලාවක මේ කිසිම ප්‍රොඩක්ට් එකක් ඇප්ලයි කරන්න එපා. තුනි සිනිඳු රෙදි කෑල්ලක් වගේ අරගෙන ඔයාගේ වියලි සම හිමීට සබන් හරි බොඩි වොෂ් හරි වායේ භාවිතා කරන දෙයක් භාවිතා කරලා වොෂ් කරාට පස්සේ ක්ලීන් කරලා නැවත ආලේප කරන්න. ඉතින් ඒක උඩින් ගන්න එපා. එතකොට අසාත්මිකතා එන්න පුළුවන්, දූවිලි අල්ලන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඔයගේ මැරුණාම ඉවත් වෙන්නේ නැතුව තමයි එතකොට මේ ආලේපනේ නිතරම භාවිතා වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා භාවිතා කරනකොට ඔන්න ඔය දේ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේක රුපියල් 300ක මිලක් තමයි වෙන්නේ. රුපියල් 300යි මුදල. ඉතින් ඔයාලා ඕනම කෙනෙකුට මේක ගන්න පුළුවන්. ඉතින් හරියටම පාවිච්චි කරන්න ඔයාලට හොඳම ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඔයා හිතනකො බොඩි ලෝෂන් එකකට ඔයාට මුකුත්ම ගන්න විදියක් නැහැ. භාවිතා කරන එකක් ගණන් අඩුම එකක් භාවිතා කරත් ඒකත් එක්ක උනොත් මේක කවලම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ප්‍රොඩක්ට් එකක් අපි කාලයක් යූස් කරනකොට අපිට ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් මම කලිනුත් මේ නිෂ්පාදනය ගැන කියලා තියෙනවා. ඉතින් මම අර කිව්වා වගේ ඔක්කොම එකම වීඩියෝ එකකින් ගේන්න ඕන නිසා තමයි නැවත මම මතක් කරේ. ඉතින් අනිත් ක්‍රීම් එක තමයි කොටාරිල් ක්‍රීම් එක. ඉතින් මේක ගැනත් මම කලින් වීඩියෝස් ගොඩාක් ගෙනල්ලා තියෙනවා. මේක කොයිතරම් හොඳද කියන එක සම්බන්ධයෙන් කියලා තියෙනවා. එතකොට මට ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තියෙනවා මේක විලුඹ වලට පාවිච්චි කරන්න එහෙම කියලා. හැබැයි මම නම් ස්කින් එකට තමයි පාවිච්චි කරේ. මෙච්චර කාලයක්ම දැන් මේක මම දැන් දවස් 3ක් අරගෙන තවම පැකින් කරලා නැහැ. අරකේ තවම ටිකක් තියෙන නිසා කලින් එකේ. ඉතින් මම මේකෙන් දැන් ටබ් කීපයක්ම ඉවර කරලා තියෙනවා. ඉතින් හරිම හොඳයි මේ ක්‍රීම් එකත්. මේකේ නම කොටාරිල්. ඉතින් මම මෙතනදී නම ඔයාලට මේවා කරලා තියන්නම්. එහෙම නැත්නම් මේවා ඔයාලට තියෙන ෆාමසි වල. ඉතින් ඔරල් ගා එකත් ෆාමසි වලින් ගන්න පුළුවන්. දැන් මේ පෙන්නන එකත් ඔයාලට ෆාමසි වලින් ගන්න පුළුවන්. මේක 354ක් තමයි වෙන්නේ ගාන. මේක 354ක් වෙලා තියෙනවා. ඉතින් මේක ෆාමසි වල තියෙන ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. මේකේ පාවිච්චි කරන්න ඕන විදියක් ඒ විස්තරات මේකේ දාලා තියෙනවා. ඔයාලට පේන විදියට තමයි මම මේ පෙන්නන්නේ. මේකේ නම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ කොටාරිල්. මම හරිද දන්නේ ඒක ප්‍රොනවුන්ස් කරනවා. මම එහෙම තමයි කියන්නේ. ඉතින් මේක තමයි ක්‍රීම් එක. ඉතින් කොටාරිල් එක නම් මම පාවිච්චි කරන්නේ රාත්‍රී කාලයට විතරයි. ඒක නිසා දැන් ගොඩක් දෙනෙකුට මේ තියෙන ගැටලුවක් නේ මේ ක්‍රීම් එක ගාපුවාම අපි හවුවේ ගියොත් කළු වෙනවද කියන. ඉතින් ඒක ගැන නම් මට ඒක ගැන ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. මොකද මම ඒක රාත්‍රී කාලයට තමයි භාවිතා කරන්නේ. අනිත් එක තමයි දවල් කාලයට මම ඇප්ලයි කරත් මම ගොඩාක් වෙලාවට අවුවේ ඉන්න කෙනෙක් නෙවෙයි.
තද අවුවෙමත් ඉන්න කලාතුරකින්. ඉතින් ඒක නිසා මට එහෙම ගැටලුවක් දැනෙලා නැහැ. ඉතින් ඒකත් ඔන්න මං අඩු මුදලේ ඉඳලා වැඩි මුදලට කියනවා කිව්වොත් 301ක් කිව්වා. දැන් 354යි ඒකේ ගාන ෆාමසි එකෙන් දුන්නේ. ඊළඟට මං ඔයාලට කියන්නේ 500ට ගන්න පුළුවන් බොඩි බටර් එකක් ගන්න. ඉතින් මෙන්න මේක තමයි ලව් එසෙන්ස් එකේ බොඩි බටර් එක. ඔයාලට පේනවා මම ඒක යූස් කරලා දැන් ඉවර වෙලාම තියෙන්නේ. මේකේ වර්ග 3ක් තියෙනවා. මේ වර්ග 3ම මම ගත්තේ 1500ට. එකක් උනේ 500යි. නැත්තම් මේකේ මිල එකක් 650ක් වෙනවා. තුනම ගන්නකොට 500කට තමයි එකක් වැටෙන්නේ. ඉතින් අපිට ලව් එසෙන්ස් කියන එකේ මම යාලගේ ස්ටෝල් එකකින් මම ගත්තේ. ඔයාලට මේවා ෂොප් වල තියෙන වෙයි කියන්නේ ඔය ටිකක් හොඳ කොස්මෙටික්ස් අයිටම් තියෙන ෂොප් වලින් ගන්න පුළුවන්. එයාලගේ පේජ් එකක් තියෙනවා නැත්නම් ලව් එසෙන්ස් කියලා. ඒ පේජ් එකෙන් ගන්න පුළුවන්. මේක බොඩි බටර් එකක්. මේකත් මම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අත්වලට. මොකද හරි සුවඳයි මේක. මේක ලැවෙන්ඩර් එක. ඒ වගේම වර්ග තියෙනවා. මේක ජස්මින් එක. තව මේක තියෙන රෝස් එක. ඉතින් මම ලැවෙන්ඩර් එකට හරි මාසයි. මම නිතර මේක අත්වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් අපි වලං හොදනවා, ගෙදර වැඩ කරනවානේ. ගෙදර වැඩ කරලා ඉවරුණු ගමන්ම අත් වොෂ් කරපු ගමන් මේ බොඩි බටර් එකෙන් ටිකක් අරගෙන මම ගා ගන්නවා. එතකොට අර ස්කින් එක අපි විම් එහෙම පාවිච්චි කරනකොට ඩ්‍රයි වෙනවනේ. ඒ ගතිය ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දේවල් වලින් හොඳම ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ අපිට හැබැයි මේක මේන්ටේන් කරගෙන යන්න ඕන. අපි අද ගාලා දවස් දෙකක් විතර ගාලා ආයේ මාසෙකින් ගෑවට අපිට ප්‍රතිඵල නැහැ. එක දිගටම අපි මේ හැමදේම ෆලෝ කරන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන හරහා. ඉතින් ඔන්න ඔය ටිකත් මගේ ළඟ තියෙනවා. ඉතින් සමහර දෙනෙක් නම් මට කමෙන්ට්ස් වලින් බැලලා තියෙනවා ඔයා ඇයි ඔච්චර දේවල් ගන්න එහෙම කියලා. ඉතින් ඒක මෙහෙමයි. කියන්නේ වියලි සමක් තියෙන කෙනෙක් තමයි දන්නේ ඒක අපහසුතාවය. ඉතින් මම පොඩි කාලේ ඉඳලා මට වියලි සමක් නැති වෙන උපතින් ඉතින් මම මේ දේවල් රිකවර් කරගන්න මම හරියට මහන්සි වෙන කෙනෙක්. ඉතින් මම හිතනවා මම වගේම ලස්සනට ඉන්න කැමති අය ඇති කියලා. ඉතින් එයාලා වෙනුවෙන් තමයි ගේන්නේ. ඉතින් මෙච්චර දේවල් ගන්න කැමති කෙනෙක් ඉන්නවනේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරලා එයාලට එහෙම නැති දේවල් බලලා යාලට මේ එක දෙයක් යූස් කරගෙන එහෙම ඉන්න පුළුවන්. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මගේ වීඩියෝස් බලලා ආදරෙන් බලන ඔයාලා වෙනුවෙන් සහ වියලි සම වෙනුවෙන් දුක් විඳින ඔයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. මොකද එක එක බජට් එකක් එක්කෙනෙකුට වියදම් කරන්න පුළුවන් බජට් එක වෙනස්. ඉතින් ඔයාලට බජට් එකට අනුව ගන්න පුළුවන් නිෂ්පාදන. ඔන්න ඉතින් ඊළඟ ලෝෂන් එක තමයි මෙන්න මේ Forever එකේ Nourishing and Glowing Body Lotion එක. ඒක තමයි ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ. මේක හැබැයි මේක සුවඳයි ගොඩක්. මම දවල් කාලේට මේක පාවිච්චි කරනවා සුවඳයි. හැබැයි ටිකක් අර ස්කින් එක මම කලින් බොටල් එකක් යූස් කරා. මම ඒක වීඩියෝ එකකුත් ඔයාලට කරලා තියෙනවා. හැබැයි ඒකට වඩා දෙවෙනි එක ගත්ත එක මට නිකන් වෙනස්ද කියලා හිතුණා. එහෙම නැද්ද දන්නේ නැහැ. සමහරක් විට අපි නිෂ්පාදන භාවිතා කරනකොට එක දිගටම නිෂ්පාදන භාවිතා කරනකොට සමහරක් විට අපේ ස්කින් එකට ඒක හුරු වෙන්න පුළුවන්. ඒක නිෂ්පාදනයේ ගැටලුවක් නෙවෙයි, හුරු වෙන්න පුළුවන්. අර එහෙම වුණාම ටිකක් ප්‍රතිඵල අඩුයි වගේ ගතියක් දැනෙනවා. ඉතින් මේක ග්ලෝවින් වෙනවා කියලා තියෙනවා, නරිෂින් වෙනවා කියලා තියෙනවා. හැබැයි මම ගොඩක් වෙලාවට අර මේකත් එක්ක එක්කෝ මගේ බොඩි ඔයිල් එක එහෙම නැත්නම් ඔරල් ගයක මික්ස් කරලා පාවිච්චි කරන නිසා ලොකු වෙනසක් මට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් මේකත් ගොඩක් හොඳයි දවල් කාලේට භාවිතා කරන්න. මේකේ මිල වෙනවා 950. මම දැන් නැවතත් ගන්නකොටත් 950 තමයි ගන්න. කලිනුත් මම කලින් ගන්නකොටත් 950 දැනුත් 950. ඉතින් ඔයාලට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි මම ඔයාලට කියන්නේ මම ළඟදි ගත්තේ හැබැයි හොඳම ප්‍රතිඵල තියෙන නිෂ්පාදනය ගැන. ඉතින් ඔයාලට කලින් පෙන්නපු බොඩි ලෝෂන් එක ඔයාලට ගන්න පුළුවන් එක එක ස්ථාන වල කියන්නේ ෆාමසි වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොස්මෙටික්ස් අයිටම් තියෙන ෂොප් වලින් ගන්න පුළුවන්. එහෙම තෝරගන්න බැරි කෙනෙක් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් එයාලගේ පේජ් එකෙන් උනත් ඔයාලට ඔන්ලයින් උත් මං හිතන්නේ එයාලා දැන් ඩෙලිවර් කරනවා. ඒකිනුත් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නේ මෙන්න මේ ක්‍රීම් එක. මේක මේ ස්කින් ඩර්මා ක්‍රීම් එක. මේක මම පොඩි කාලේ භාවිතා කරලා තියෙනවා එකපාරක්. ඊට පස්සේ මේක මට ආයෙ හොයාගන්න බැරි වුණාද කොහොමද මට ඒක ගැන ගන්න බැරි වුණා කොහොම හරි. ඊට පස්සේ මම ඔන්න ආයෙ ගත්තා. දැන් මාසයක් නෑ මාසයකට ආසන්නයි මම මේක අරගෙන මේක ගොඩාක් හොඳයි. මේක ඉවර වෙලා තියෙන වලට මේක වීඩියෝ එකට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මේක ඉවර වෙලා තියෙන්නේ දැන්. මේක මිල වුණා 1285ක් මිල වුණා. මම මේක ගත්තේ කුරුණෑගල ෂොප් එකකින් ටවුන් එකේ. ඉතින් ඔයාලට මේ ක්‍රීම් එක ගන්නව නම් අනිත් ක්‍රීම් කිසිම දෙයක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ තරම්ම හොඳයි. හැබැයි යූස් කරන විදිය ඔයාලට මම අර කිව්වා වගේ මේ හැම නිෂ්පාදනයක්ම විශේෂයෙන් වියලි හැමට භාවිතා කරන හැම නිෂ්පාදනයක්ම ඔයා වොෂ් දාලා ආව ගමන් තෙත අයින් කරපු ගමන් ඇප්ලයි කරන්න ඕනේ. නැත්නම් ඔයාලට ප්‍රතිඵල එන්නේ පරක්කු වෙලා. මොකද ඊට පස්සේ වියලි සමට ඔයා නැවත ආලේප කරනකොට තව හැම ඇදීමට ලක් වෙන්න පුළුවන්.
ඉතින් ওই විදිහට අර තෙත තියෙන හැමතෙම තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ක්‍රීම් එක සාමාන්‍යයෙන් ඉස්සර කාලේ නම් තිබුණේ මේක මං හිතන විදිහට 350ක් හරි 300ක් හරි වගේ මිලකට තමයි තිබුණේ. උනට දැන් මේ වගේ මිලක් වෙනවා. ඉතින් ලංකාවේ දෙයක්. ඒක නිසා හරි මාසාවෙන් මම පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලට මං highly recommend කරනවා. මේක ගොඩාක් හොඳයි. ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා මේකෙන්. ඔයාලට අත්වලට කකුල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක හැබැයි කකුල් පැලණේවටත් හොඳයි කියලා තිබුණා. කොටාරිල් එකත් එහෙම එකත් කකුල් පැලෙනවට හොඳයි කියලා තමයි ගොඩක් දෙනෙක් මට කමෙන්ට් දාලා තිබුණා කලින් වීඩියෝස් වලදී. ඒ වගේම තමයි ඒක මම නම් ඉතින් ස්කින් එකට තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම මේ හැම නිෂ්පාදනයක්ම මම භාවිතා කරලා හොඳම ප්‍රතිඵල ලැබුණ නිසා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් ඒක නිසා මම විශ්වාසයෙන් කියන්නේ මොකද මට තියෙන වියලි සමක් ඒ වගේම තමයි සංවේදී සම. ඉතින් මට හරියනවා කියලා කියන නිෂ්පාදන මම හිතනවා බොහෝ දුරකට අනිත් කෙනෙකුට හරියයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ විදියට ගේන්නේ. ඉතින් මේක 1285. ඊළඟට බලමු ඊළඟ තව ක්‍රීම් දෙකක් තියෙනවා. ඒක ගැන මම ඔයාලට කියන්නම්. ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ මේ කකුල් පැලෙන එක සම්බන්ධයෙන් අර නිෂ්පාදන දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඒකට කියන එක ඔන්න මම කියවන එක සඳහන් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒවා පාවිච්චි කරලා ඒ ප්‍රතිඵල නැත්නම් ඔයාලට මෙන්න මේක ගන්න පුළුවන්. මේක පෙඩිකියු බාම් එක. මේක මගේ ෆැක්ටරි එකේ හදන පෙඩිකියු බාම් එක Beauty for You එකේ. මේකේ තියෙන්නේ පින්ඩ ඔයිල් එක බටර්ස් වර්ගය. කියන්නේ අවකාඩෝ බටර්, කොකුම් බටර් ඔය වගේ බටර්ස් වර්ග වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකත් ඔයාලා රාත්‍රී කාලයට ගාලා සොක්ස් දාගෙන නිදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට නිකන් උනත් තියා ගන්න පුළුවන්. දවල් කාලේට පාවිච්චි කරන්නේ නැහැ. රාත්‍රී කාලේට තමයි පාවිච්චි කරන්නේ. දනිස්සෙන් පහළ කොටසට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් භාවිතා කරන විදි තියෙනවා. ඒවා මම කියා දෙනවා. ඉතින් මේක ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඉතින් මම WhatsApp නම්බර් එකත් මෙතනදී මෙන්ෂන් කරන්න. ඉතින් මම මේ වගේ මිල සඳහන් කරන්නේ සමහරක් වෙලාවට මිල යම් දැන් මේ වීඩියෝ එක දිගටම තියෙනවනේ අවුරුදු ගාණක් තියෙනවනේ. එතකොට නැවත මිල වෙනස් වුණත් ඒ බලන කෙනෙක් අපහසුතාවයටපත් වෙන නිසා මම මේකේ මිල සඳහන් කරන්නේ නැහැ. මේක කොහොමත් 1100ක් වගේ මිලකට තමයි යන්නේ. ඉතින් ඊට වඩා වැඩි වෙන්නේ නැහැ කාලයක් යනකම්. ඉතින් ඒ වගේ මිලකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න බෑ බටර්ස් වර්ග නිසා හරිම ටිකක් තමයි අපි අපේ පිළුඹ පැලිලා තියෙනවා නම් ඒකට පාවිච්චි කරන්නේ. හරි ඊළඟ බොඩි ලෝෂන් එක මොකක්ද කියලා බලමු. මෙන්න මේ Nivea බොඩි ලෝෂන් එක තමයි ඊළඟ එක. ඉතින් මේක dry to very dry skin වලට තියෙන එක. ඒ වගේම තමයි මේක තියෙනවා හොඳට nourishing වලට තමයි තියෙන්නේ. අපේ skin එක හොඳ දෙතමනේ තියා ගන්න පුළුවන්. ඉතින් මම මේකත් හරි ආසාවෙන් පාවිච්චි කරනවා. හැබැයි අවුව යනකොට නම් මම භාවිතා කරන්නේ මට ටිකක් ඒක කළු වෙනවද කියලා දැනෙලා තියෙනවා. මේකේ ගොඩ වර්ග තියෙනවා. මේකේ දැන් මේකේ තියෙන මේ rich nourishing කියලානේ ගහලා තියෙන්නේ. මේකේ එක ඒවා තියෙනවා. සමහරක් වෙලාවට moisturizing serum include වෙලා තියෙන එක තියෙනවා. milk include වෙලා තියෙන එක තියෙනවා. ඉතින් මේක හොඳයි. මේකේ මිල නම් ඉතින් මට මතක විදිහට මම මේක ගත්තේ 2000 ගාණක් 3000ක් මට හරියට මිල මතක නැහැ. කොහොමත් ඒ වගේ ගාණක් වෙනවා. කොහොමත් මේකේ දැන් මිලිලීටර් මේකේ 400ක් තියෙනවා මිලිලීටර්. එතකොට මිලිලීටර් 625ක් තියෙනවා. එතකොට මේක ටිකක් මට මතක විදිහට 3000 ගාණක් විතර වගේ වුණා. මම කලින් ගොඩක් කල් අරගෙන දැන් මේ බොඩි ලෝෂන් එකේ ඉතින් මේක තවටත් යූස් කරනවා. මේකේ තව ටිකක් තියෙනවා. ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. ඉතින් මේකත් හොඳයි හැමට. Nivea කියන එක කොහොමද dry skin එකට තියෙන ප්‍රොඩක්ට් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දැන් ඊළඟට අහන කාරණාවක් තමයි මේක කොහොමද දිගට යූස් කරනකොට අපිට මේ කළු වෙනවද හැම සුදු වෙනවද එතකොට මූණටත් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මූණට මම මේ නිෂ්පාදන භාවිතා කරලා නැහැ. ඔයාලට ඇත්ත කියන්න එපා. එතකොට මම පාවිච්චි කරේ හැමට මගේ. ඇඟේ තියෙන අත් කකුල් වලට සහ ඇඟට පාවිච්චි කරේ. ඉතින් ඒ වගේ මට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඔයාලත් එහෙම try කරලා බලන්න. මම මගේ මූණට නම් හරිම safety විදියට තමයි භාවිතා කරන්නේ. මොකද ගොඩාක් damage වෙලා තිබුණු මූණක් තමයි මට තිබ්බේ. දැන් යම් තාක් දුරකට ඒක මං හදාගෙන යන ගම. අන්න ඒ හේතුව නිසා. ඉතින් ඒක නිසා මේ මං හිතනවාද වීඩියෝ කෝට ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනන් සහ ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මම පුළුවන් විදියෙන් ඔයාලට උදව් කරන්න. ඔයා මට මැසේජ් එකක් තියන්න නැත්නම් කමෙන්ට් එකක් ලියන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා තව තවත් ලස්සන වෙන්න කියලාත් මම හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.